බොස් කට්ටියනවා. යනවා. පිටතට පැමිණි අවස්ථාවේ උසාවි භූමිය අසල රැඳී සිටි ඝාතකයෝ ඇයට සහ තවත් පුද්ගලෙක්ට වෙඩි තබා ඝාතනය කළ බව සිද්ධියේ ඇසින්තුටුවෙක් පවසා ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ ඇති බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකෙක් ගුවන් විදුලියට පැවසී. කොළඹ ආශ්‍රිතව වේගයෙන් මාතාල කල්ලි වැඩ පැවැත්වීමට එතකොට පද්මේ කොටි අකුඹුරට 10යි කොස් වතර 5යි හැටේ වතර 8යි නාරායම් පිටර 3යි මහ වතර 2යි ගොතටුවට දාන්නේ මහ වතර 2යි ගොතටුවට නැහැ මොකද කොයි මේකයි පද්මේ ඇයි ගොතටුවට යවන්නේ නැත්තේ නිකාඩෝ මේ උඹලා මහන්සි වෙලා තව වඩියක් දෙකක් පෙරා ගන්න ඕනේ මේ උලව් අත් එකට දෙකකට මෙව්ව යවලා මේ ආත්මේ අපිට මේකෙන් ගොඩ එන්න බෑ. උඹ මගේ අවශ්‍ය මස්සිනා වෙච්චි. උඹ මීට වැඩියේ මේ ගැන හොයලා බලන්න ඕනේ. හරි? එහෙම ප්‍රශ්නයක් නෙමෙයි පද්මේ තියෙන්නේ. එහෙනම් මොකක්ද ඒකෝ ප්‍රශ්නේ? ප්‍රශ්නේ ගොතටුවේ සිරිල්. මිනිහා තමයි මේ පැත්තේ බිස්නස් රන් කරන්නේ. එතකොට තොපි සිරිල්ට බයේ මේ පත්මේගේ බඩු උට යවන්නේ. මේක මතක තියාගන්න. ඉකාඩෝ මේකේ කසිප්පු පෙරන්නෙත් මම කසිප්පු බෙදන්නෙත් මම මට වැඩි උඩින් එකෙකුටවත් ඉන්න දෙන්නේ කොසුනේ බුකි එන්නේ කිපුට තින ආජු දාගෙන වාහනේට අද බලමු සිරිල්ද මමද කියලා යකෝ සිරිල්ගේ ගුබ්බෑම තියන්නේ කැලණි මුල්ලපොත් පැයි පෙන්න පියා තමා Hello. Oh. කොහෙද තන? ඒක මම බලා ගන්නම්. තමසේ ඔතනම ඉන්නවා.
අඩෝ! මං තමයි තුම්මුල්ලේ පද්මේ. මේ බිස්නස් එක ඉස්සර කරුවෙත් මම, දැන් කරන්නෙත් මම, ඉස්සරහට කරන්නෙත් මම. ඊටවර ගිහින් කියපියත් ඔගේ සිරිල්ට ඌවත් මේක පටන් ගත්තොත් අර බැරල් දෙකට වෙච්ච දේ තමයි ඌට වෙන්නේ. අලා! කොතබල මෙතන hina වෙවි ඉන්නේ? කියලා කිනිතිපිය බැරල් බූලි ඔක්කොන්ටම මරින්! දැනගනියව්! පද්මට විරුද්ධව වැඩ කරන හැමෝටම අත් වෙන්නේ මේ ඉර නම. ගඩෝ! අදින් පස්සේ ගොතටුවට බැරල් දෙකක් නෙමේ බැරල් 20ක් කියලා ලියා ගන්න. අඩේ සිනේ! අරන් එළියට! රේ! අඩේ සිනේ! ගහගන්න ඕනේ නම් වරෙන්ඩෝ එළියට සංජයන්ගේ ගහගන්න තොපි ගෑනුද කරෙව් බස්සේ ඔටිය ගොමුරටයි මහවත්තටයි බඩු යවන්නේ මමයිද? ඒකෝ විදියට මම හිතන්නේ මම මීට වඩා මා හයිකාරයෙක් කියලාද? බලන්න ගියාම උඹටයි උඹේ ගෝලයන්ටයි පැය කාලකට වඩා ෆයිට් කරන්න බෑද? ළඟට එන්න එපා. තොපි එකෙක්වත් ළඟට එන්න එපා. සිරිල් මං උඹට කිව්වා තාපිය පරයක් අදුව බිමට සරින්දා මොවද බේරුණා තමුසේ මා පුදුම මිනිහෙක් පද්මේ. මං තමුසේට කිව්වේ තමුසේගේ බිස්නස් නවත්තන්න මිසක් මේ මුළු පළාතෙන් බිස්නස් නවත්තන්න නෙවෙයි. තමුසේට ඒක කරන්න ඕන නම් ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන පොලිසියට බැඳිලාම එනවා. සර් මට විහිළු කරනවා. තමුසේ වගේ උන්ක විහිළු කරන්න මට පිස්සුදයිසේ. මේක ලයිසන් තියෙනවද? ඕකට කොහෙන්ද සර් ලයිසන්? අපේ ජීවිතේට ලයිසන් නැතිකොට.
තිතිලක දාලා මෙන්න මෝ චීප් එකට සනිතෝ ඔය ටිකිච්චන්ගෙන් වැඩක් නෑ අයිසේ සමාජයේ තිරසාර පැවැත්මට අභියෝගයක් වූ සන්නද්ධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා රජය විසින් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ. රජයේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම උදෙසා මහ ජනතාවගේ සහයෝගය රජය දැඩිසේ අපේක්ෂා කරනු ලබන අතර සන්නද්ධ කණ්ඩායම්වල රැස්වීම් වලට හෝ උද්ඝෝෂණ වලට සහභාගී වීමෙන් වළකින ලෙස රජය මහ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි. මේ අතර කොළඹ ක්‍රියාත්මක වන මාතාල කල්ලිවල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි. මේ උඹලානේ මොල මොකද මේ හැන්ද කරේ सर अभी पद्मे पोलीसिයට අල්ලන් ගියා සර්. පත්මය කොහෙද්ද බං ගොතටුවේ සිරිල්ගේ පොට්ටකේදී. ඈ බං මොන පොලිස් කාර්යයද බං පත්මය එරෙස්ට් කළේ වෙන කවුද සර්? අපේ ඒරියාගේ පොලිසියට අලුතෙන් ඇවිල්ලා ඉන්න OIC කාර්යය මිස. ඌ මේ කොල්ලු කැටේ එන්නේ බං. ඌට කොහෙද එච්චර අයියා පද්ම වෙරස් කරන්ද? ඒක තමයි සර්. ඊයේ පෙරේදා කරනඩු ස්මාර්ට් වෙච්ච උන්ට පොලිස් යුනිෆෝම් ඇඳුවාම උන්ට ගන්නවා පොලිස් රූල්ස්නේ. පෙරේදා ඌ පත්මට පොලිසියට එන්න කියලා තර්ජනය කරලා තිනවා මේ කරන බිස්නස් ඔක්කොම නතර කරන්න කියලා. එහෙනම් ඌ ටිකක් ආහාරකාරයෙක් වගේ නේද? හොඳයි බලමුකෝ. SSP මහත්තයා මේ මම සර් කොහොමද ඉතින් ඡන්දෙකුත් ළඟ එනවලු නේද? ඔව් ඡන්දෙකුත් එනවලු. සම්ස දන්නවනේ ඉතින් මං ඡන්දාවයි කියලා ඡන්ද වලට බය මිනිහෙක් නෙවෙයිනේ. මොකද අපි නොදන්නේ අපේ සපෝට් එකක් තියෙන සර්ටනේ. මොකද්ද සර් වෙන්න ඕනේ? ඒක නෙවෙයි. කවුද ඉතින් අපේ පැත්තට එල්ල තියෙන නහරකාරය? ඌ SSP කෙනෙක්. ඇයි සර්? නෑ ඉතින් මට මේ හොද්දට වැඩ කරන ගොල්ලෙක් ඌ ඇතුළට දාලා ඌ මේ දුප්පත් කමට කසිප්පු ටිකක් වික්කට ඌ නරක මිනිහෙක් නෙවෙයි. අනිත් එක අපිට ඔන්න ඕන තරම් අරක්කු જાති තියෙනවනේ. උන්ට බොන්න මොනවද තියෙන්නේ? ඉතින් උනුත් කාලා බීලා ජීවත් වෙන්න එපා ඈ. ඔය ටිකමනේ අපේ ලොක්කත් කියන්නේ. මේ ඔන්න ගොල්ලා එළියට දාන්නේ කියන. උන්ට බොන්න මොනවද තියෙන්නේ? ඉතින් උනුත් කාලා බීලා ජීවත් වෙන්න එපා ඈ. ඔය ටිකමනේ අපේ ලොක්කත් කියන්නේ. මේ ඔන්න ගොල්ලා එළියට දාන්නේ කියන. හරි සර් මං එන්නම්කෝ සර්ව හම්බෙන්න.
හරි හරි එනවා ඕන්ලා කියනවා. ඔන්න සේරම හරි. ආවම පද්මෙට කියනවා මාව ඇවිල්ලා හම්බ වෙන්න. තේරුණාද? මේ ළඟදි ඡන්දයකුත් තියෙනවලු. තමුසලා සපෝට් එක මට ඕන හරිද? මේ මොනවා කියනවද සර්? සර්ගේ වැඩකට අපි කරල්ලා තිනවා. කරපු උදව්වට ගොඩක් ස්තුතියි සර්. අපි ගොහින් එන්න. මේගොල්ලා ඔබ දාපන් කුස්සිය පැත්තට. මේ මොනවද? අරක් මස් කාටෙක් සර්. සර් මම මිනිහව ඇල්ලුවේ කසිප්පු පෙරණ එකට නෙවෙයි. දැන් එතකොට තමුසේ බැරල් කීයක්ද ඇල්ලුවේ? ඒක තමයි සර් මම කියන්නේ. මම බැරල් කීයක්වත් ඇල්ලුවේ නෑ. එහෙනම් මොකටද අයිසි ඔය අහිංසකවත් ඇතුළට දැම්මේ? ඕක ලොක්කගේ මිනිහෙක් කොයි? මට මෙතන විසුමක් වෙන්නේ නෑ අයිසි. ඔන්න ඕක වෙලියට දානවා. උගේ වෙන එකෙක්ව තියාගන්නවා තමුසේට ඕනම නම්. සර් කරුණාකරලා මං කියන දේත් පොඩ්ඩක් අහනවද? කියනවා. මට මෙතන වැඩ තියෙනවා අයිසි. සර් මං මූව ඇරෙස්ට් කළේ මුගේ ළඟ ආයුධ තිබුණ හින්දා. මොනවද තිබුණ ආයුධ? රිපීටර් එකකුයි බ්‍රවුනින් පිස්ටල් එකකුයි. අයිසේ අද කාලේ කා ගාවද ආයුධ නැත්තේ? ඕවා ඔය ඡන්ද වැඩවලට දීපු එවනේ අයිසේ. හරි සර් ඒක වෙන්න පුළුවන් සර්. ඒත් ඒ ආයුධ වලට ලයිසන් නැහැ. ලයිසන්? තමුසෙට පිස්සුද අයිසේ? මගේ පිස්තෝලෙටවත් ලයිසන් එකක් නැතිකොට ඕවා මොනවාද? අනික ඕකව තියාගත්තා කියලා කවුරු හරි තමුසෙට ගාණක් දෙනවද? නැහැ. සර් මම මේ හොර ආයුධ තියාගෙන ඔක්කොම කරන්නේ නීති විරෝධී වැඩ. මංකොල්ල කනවා මිනි මරනවා හොර අරක්කු පෙරනවා. ඒ ඔක්කොම නවත්තන්න නම් සර්. ඒව නවත්තන්න තමයි අයිසේ තමුසෙලාව දාලා තියෙන්නේ. ඔන්න ඔය මිනිස්සුන්ට පාඩුවේ ඉන්න ඉඩ දීලා තමුසේ ඔය මිනි මරුමක් මංකොල්ල කෑමක් නවත්ත ගන්නවා. අනික අයිසේ ඉන්න ටිකේ රස්සාව කරගෙන ඉන්න බලනවා. තමුසෙටයි මටයි කරන්න හරියක් නෑ අයිසේ. මම කලින් වෙඩි තියලා දාන්න ඕන මුන්ට. සර් ඉස්සර පද්ම කියන එක එළියට දානවා. සර් පද්මේට ඇවදෙන්න කවුරුත් ආවේ නැහැ. පේට තමුසේ අස්සම් කරලා ඌව එළියට දානවා. සර් මොනා කියනවද? ඉතින් මගේ යකා උස්ස ගන්න නැතුව ගිහිල්ලා කියපු දේ කරනවා. Hey! මේක නම් ඇයිස මං යන්න කියලා. යන්න කියලා ඔව්. මෙන්න මේක තරයි යනවා. බයි පද්මේ තමුසේ ආපහු ඔක එළියට ඇදලා වුණොත් මම නරක මිනිහා කියලා කියන්න එපා. මේකෙන් සර් කරදරයක් වෙන්නේ නැහැ සර්. සර් මගේ ජීවිතේ බේරුවා. මම සර්ව බේරනවා. මේ ඉන්න ටික කාලෙට සහයෝගයෙන් ඉමුසු. මයින්
ජනමත විචාරණය පැවැත්වීම සඳහා රජය මේ වන විටත් තීරණය කොට ඇති බව රජයේ උසස් ඇමතිවරයෙක් ගුවන් විදුලියට පැවසීය. මැතිවරණය සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂාව ඔහු ජනයාට සලසන බවටත් ඒ සඳහා අවහිර වන පාර්ශවයන් සඳහා රජය දැඩි පියවර ගන්නා බවටත් ඇමතිවරයා තවදුරටත් පැවසීය. හමුදාවද යෙදවීමට රජය තීරණය කර ඕම ගියොත් නම් ඉතින් අපේ රටේ කොල්ලෙක් කුරුට්ටෙක් ඉතුරු වෙනවා බොරු. ඊයේ 18 දිනක් කැලණියගේ පායනවා දැක්ක කියලා සිමියෙන් ඇවිල්ලා කිව්වේ. ඒකනේ කියන්නේ. අනේ කාලේ වනේ වාසය කිව්වා. හැබැයි ඉතින් මේ පාර නම් ඕකුන්ට මගේ ඡන්දය දානවා බොරු. නේ? ඔබගේ ඡන්දේ නොදැම්ම කියලා මේ ආණ්ඩුව පරද්දනවා බොරු. අනිත් එක ඔබට ඉස්සෙල්ලා ඔබගේ ඡාන්ත කාඩ් එකේ ඒ මිනිස්සු දාලා තියෙයි. මේ කොල්ලෝ මොකට මේ ආණ්ඩුව මට්ටු කරන්න ගියාද? තමන්ගේ පාඩුවේ රස්සාවක් කරගෙන පවුලක් පන්සලක් වෙලා ඉන්නේ නැතුව. හෝන් සියාතු අයියා අපේ වත්තේ කාලට නම් ඒ අරියාදු වලින් කරදරයක් නැහැ. මොකද ඒකලට අපේ කාලඟ ඕන තරම් රස්සාවල් තියෙනවනේ. ඕන තරම් කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න මොන වෙන්ද උන්ට අඩු නේ? ඔව් මේකේ උන් මරන්න බිල්ල එවන්න ඕනේ නෑ. මොකද උඹලා දෙන වහ බීලා උන් දිය වෙලා මැරලා යනවනේ. මොකද්ද බං සියාතු අයියේ කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම මේවත් අවුරුදු 12 ඉඳන් කොල්ලන්ට කුඩුට්ටන්ට කුඩු විකුණන උඹටයි උඹේ ඔය ලෝකයටයි ඒ කතාවේ තේරුම නොතේරෙන එක තමයි තේරුම. බං සියාතු අයියේ මේකේ කාලෙට මං ඔළුවට පිස්තෝලයක් තියලා කිව්වද බොල කුඩු බීපියව කියලා? අනික මේකේ කුඩු විකුණන්නේ මං විතරද? මං කුඩු විකුණන එක නැවැත්තුවත් බොන්ඩෝනි එක යාපනයට ගිහිලා හරි බොනවා බලව. අනික ලේසියට පාසුවට වත්තටම ඇවිල්ලා කුඩු ටික බොන්න ලෑස්ති කරාම ඒකේ තියෙන වැරද්ද මොකද්ද? තොපිට ඉරිසියාව බං ඉරිසියාව. අපි හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවට තොපේ ඇස් වලට කටු අනිනවා වගේ. හිටපියවකෝ ලෝකයා එනකන් මම මේ සේරම ලෝකයාගේ කනේ තියන්න. හරි හරි දැන් ඉතින් ඕක නවත්ත ගනින්න. මේ රටේ මිනිස්සු මරනවා මතට උඹලත් මෙතන මරා ගන්න දාදන්නේ. දැන් ඉතින් ඕක නවත්තලා තියලා අපි දෙන්නට 10 විදුරුතයක් කෙනෙක් මට 40කම කෙනෙක් බීලවත් මැරලා යනවා. අප්පද බොල. එහෙනම් එව්වත් අස් නම් මෙව්වත් අසනේ බා. 40ක. මට ග්‍රෑම් 200ක් ඕනේ. මල් ළඟ බඩු නෑ. මොකද වඩනේ? මට ග්‍රෑම් 200ක් ඕනේ. මං කිව්වනේ මල් ළඟ බඩු නෑ කියලා. එහෙමද? මං තනියම දාන් අදිනවද? මං තනියම දාන් අදිනවා. උලන වාරේ මා කපන්නේ. වරෙන්ඩ මා කපන්නේ ඉත්තෙක්. ඒ කියන්නේ මේක දාම ගියෙත් සුන්දරයා. Bang.
අපිට වැඩිය වුණත් ගෙවන්න පුළුවන්. මොකද කියන්නේ? මං කිව්වනේ වැඩියෙන් ගෙවන්න උනත් මන් ළඟ බඩු නැහැ. ඒ කියන්නේ ලෝකයා ගාව බඩු තියෙනවා. ඒක උඹ අහගනින් ගිහිල්ලා උගෙන්. මං කිව්වේ මන් ළඟ බඩු නැහැ කියලා. අනික පිටගම් වල උන්ට අපි බඩු දෙන්නේ නැහැ. තමයි යකෝ මම මේ ආවේ. ලෝකයට කියාපිය ඊට පස්සේ මගේ ඒරියා එකේ බඩු විකුණන්න එන්න එපා. මොකද පරක්කු කියලා. බිස්කට් පැකට් එකකට ඇති බිම වැටුණා. මම දිනකොට වෙලා ගියා. ගන්න. ඇයි වැලිද? මම පීදාලනේ ගෙනාවේ. කාරේ නෑ. වාගේ අතින් දුන්නු දෙන්නේ. ඔලු මයික්මට යන්නත් ඕනේ ඔලු. මම පොඩ්ඩක් එහාම යවුනොත් එහෙම කොල්ලෝ ටික භාගයක්ම උරලා දානවා. හිමින්. ඔබ මෙතන කතා කරන්න එපා. දන්නවනේ අම්මලා. මම කිව්ව දේ අම්මගෙන් ඇහුවද? ඇහුවා. අම්මා මොකද කිව්වේ? ඔය වගේ මිනිස්සුත් එක්ක මොන පෛරුපාස ආනන්ද කියලා කිව්වා. අනික උඹ ඉක්මනට වැඳපු වෙන්නද හදන්න කියලාත් ඇහුවා. ඒකත් එන්නේ. මං ගිහලා එන්න ඕනේ. ඉන්දරේ. ඔයාට බැරිද ඉන්දරේ ඔය රස්සාව අත්හැරලා දාලා වෙන රස්සාවක් හොයාගන්න? එහෙම වුණොත් ඒක අපි හැමෝටම හොඳයිනේ. අනික ඔයාට නැතුවම බය ජීවත් වෙන්න ඕනේ නෑනේ. ඉන්දරේ. ඔලු. මම ඉන්දරේ නෙමෙයි ඔලු. මම මහවත්තේ ලෝකයා. මේ මුළු ඒරියල් එකම මාව දන්නවා. මම මේ අපායට වැටලා ඉවරයි. මම මේකෙන් ගොඩ එන්න හැදුවොත් මුන් මාව මරලා දායි. ජීවත් වෙන්න ඕනේ ඉඳ මම මේ රස්සාව කරනවා. යා කල්පනා කරලා බලලා දෙයටම තීරණයක් දෙන්න ඕනේ. බෑ. මේ ලෝකයට කෝකත් එකයි.